මේ ඔයාලට ආදගෙන ආවේ අපි සරුංගලයක් හදන හැටි. අද මාත් එක දිහලා ගොඩක් ගෙන දිහලා දැන් රැය වෙලා. පේනවනේ. දිහලා ගියා. දැන් මට ගොඩක් උදව් කරලා තමයි ගියේ මේ. අපිට සරුංගලේ පට්ටම විතර යනෝනේ ණයක් හදන්නේ දැන් තාම යට ගැහුවේ නෑ යාළුවනේ මේ පැත්තේ ගාබේජ් බෑග් නෑ. අපි ඉන්නේ නාත්තන්ඩියේ ගාබේජ් බෑග් හැම කඩේම දැන් ඉවර වෙලා. කට්ටිය අරගෙන. දැන් ඉතින් අපි පට්ටම අපි ඔයාලට කියලා දෙන්නම් පට්ටමයි කොළ ටිකයි අලෝන විදිය. ඉස්සලාම ඔයා ගන්න කිතුල් පිටක් උනක් කමන්නේ. හරහට මේ වගේ මෙන්න මේ මැද ගිහිලා තියෙන. මම ඔන්න මේ පැති පෙන්නන්නේ. ඔන්න ඒ වගේ දිගට ගන්න ඕනේ. දිගට අරගෙන ඊට පස්සේ මේ පැත්තට මේ ඕබ මේ ගන්න පැත්තට ගන්න ඕනේ. ඊට පස්සේ මේ බඳින්න හොඳට බඳින්න මේ පට්ටම මේ දන්නවනේ නයි පට්ටම ඉතින් ගහන්නටි නැත්තම් මේ වීඩියෝ එක මට දැන් කියලා දෙන්න තියෙන අලෝනයි තියෙන්නේ මට අලෝන්ට කලින් වීඩියෝ එකක් ගේන්න බැරි වුණා ඒකයි දැන් ගෙනාවේ ඔයාලට මේ ඊට පස්සේ මෙහෙමයි පාප්ප ගාන එක ඉටිකොල වලට හරියන්නේ නැහැ ඒක සව් කොල වලට තමයි හරියන්නේ දැන් මම මේ ගෙනාවේ මේ ඉටිකොල වලට මේ දැක්කද ඔය හඳුන් කූරෙන් තමයි එහෙමයි හඳුන් කූර තිබ්බත තිබ්බනේ එහෙම තමයි දැක්කද මෙහෙම තමයි දැක්කද? හඳුන් කූර තිබ්බා එතන අත තිබ්බා. එහෙම තමයි. ඊට පස්සේ ඔයාලා ඉතින් හැඩ වැඩ දාගන්න මෙහෙරැල්ල දාන්න පුළුවන්. මෙහෙරැලි දාන්න පුළුවන් ආයේ. මැදින් දාන්න පුළුවන්. මම තාම මේක විතරයි වුණේ දැන් මේ. අපි කොහොමද මේක හදන්නත් ඕනේ. හදන්න ඕනේ කොහොම හරි මේක හදනවා. මේ දැන් ගාබේජ් බෑග් හොයා ගන්න ඕනේ. ඊට පස්සේ නැට්ට දිගට දාලා මේක ලස්සනට හදා ගන්න ඕනේ. කොච්චරට විතර දිග දාන්න හොඳයි කියලා පහලින් කමෙන්ට් කරගෙන යන්න. ඔයාලා කියන කාට මම අලවල සරුංගල යවන වීඩියෝ එකකුත් ගේනවා. අනිවාර්යෙන් මේක ගේනවා. මේක යවන වීඩියෝ එක අනිවාර්යෙන් ගේනවා. ඒ කිව්ව විදිහට ඉතින් මේ ටික කරන්න. අනික මෙහෙම තමයි. ඔයාලට විශේෂම දේ subscribe කරන්න එක ඒක කරලා දාන්න. සරුංගල හොඳයිද? හොඳයිද කියලා කමෙන්ට් කරගෙන යන්න. ලස්සනයිද? කැතයිද? හොඳයිද? සුන්දරයිද කියලා යන්න. පහලින් කමෙන්ට් එකක් දාන්න. අනිවාර්යෙන්ම එහෙම තමයි ඉතින්. ඔයාලට අනිවාර්යයෙන්ම සරුංගල යවන වීඩියෝ එක ගේනවා. ඒක බය වෙන්න දෙයක් නෑ කොහොමද. සරුංගල යවන වීඩියෝ එක ගේනවාමයි. අනිවාර්යයෙන්ම මේ සරුංගල යවන වීඩියෝ එක ගේනවා. ඊට පස්සේ මේ හඳුන් කූර තියලා මේ මෙතනින් මෙහෙම අර මන්න ස්ටේපර් ගැහුවා. මේ ඒ වගේ මෙහෙම ස්ටේපර් ටික ගහගෙන යනවා මේ. ඊට පස්සේ නැත්තම් අර හීල් වලට ගොඩක් වෙලාවට මේ අර වදින්න පුළුවන් උලම් වදින්න පුළුවන් නේ. ඒ හින්දා ඒ ස්ටේපර් එක ගහගෙන යන්න. ඒක තමයි. හරිද? ඊට පස්සේ මේ ධාරටේටම ගන්න තිබ්බ ඒවා ටික. ඊට පස්සේ ඔයාලා කැමති නැතර ඔළුව දාගෙන ඒකත් ගන්න කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මේක තමයි ඉතින් පට්ටම යාළුවනේ. සබ්ස්ක්‍රයිබ් කරලා සබ් එකකුත් දෙන්න අපේ මේ channel එකට ළඟදී පටන් ගත්තේ. සබ්ස්ක්‍රයිබර්ස්ලා 17යි. සබ් එකක් දෙන්න friends. සරුංගලේ නියම. පට්ටම විතරයි. එතන යාළුවනේ අපි ගියා. එන